මේ දිනවල දේශපාලනය හරි උණුසුම්. ගිය වසරේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් විදිහට හොරන් ප්‍රදේශයේ වැඩ කරලා ඇයි මෙවර ප්‍රාදේශීය සභාවට තරඟ කරන්නේ නැත්තේ? 2018 ප්‍රාදේශ සභා මන්ත්‍රීවරියක් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් මට මන්ත්‍රී ධූරය ලැබුණා. මන්ත්‍රී ධූරය ක්‍රියා කරන අතර සමගි ජන බලවේගයේ පක්ෂයේ නිර්මාණය වූ අතර සමගි ජන බලවේගයේ පක්ෂයට මම මේ සහයෝගය දුන්නා. සහයෝගය දුන්න විට ප්‍රාදේශ සභා මන්ත්‍රී ධූරය අහෝසි කළා. අහෝසි කළත් ප්‍රාදේශ සභාව විසිරුව නිසා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන්න බැරි වුණා. ඒ වුණාට දැන් සමගි ජන බලවේගයට ක්‍රියාකාරීව කටයුතු කරන අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී හොරනාසනයේ සංවිධායකවරයාගේ තියෙන දුර්වලකමත් පාක්ෂිකයෙන් හඳුනා නොගැනීමත් නිසා මේ ක්‍රියාකාරීන්ව කපලා දාලා ප්‍රාදේශ සභා මන්ත්‍රී ධූර දරපු හොරණ ප්‍රබලයෝ කීප දෙනෙක් කපලා දාලා සංවිධායකතුමාට කේලම් කියන ඒ අය මන්ත්‍රී ධූර ගන්න කෙසේ හෝ දඟලන අවස්ථාවලදී ගොඩක් දුරට කේලම් කිව්වා. මම වගේ කෙලින් කතා කරන කෙනෙක් අසාධාරණයට කතා කරන හැම අවස්ථාවකදීම මේ අය තේරුම් ගත්තා මම හිටියොත් අපිට තැනක් නෑ කියලා පන්දම් අල්ලගෙන සංවිධායකවරයාත් එක්ක ඉඳගෙන මට අපේක්ෂකත්වය ලබා දුන්නේ. ඉතින් මම ගොඩක්ම අපේක්ෂකත්වයට දැඟලුවේ නෑ. මගේ කොට්ටාසයට මම පක්ෂ ભેදයෙන් තොරව වැඩ කරලා තියෙනවා. ඉතින් මම කල්පනා කළා මේතුමාගේ අදූරදර්ශී දේශපාලන ජීවිතය මහ ජනතාවට මහා මේ අසාධාරණයක්. මම හිටපු පක්ෂ එක්සත් ජාතික පක්ෂය. ඉතින් මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලන අපේක්ෂකයින්ට මගේ මව්පක්ෂය නිසා උදව් කරන්න මම බලාපොරොත්තු වුණා. මේ එක තමයි මට සිදු වුණු අසාධාරණේ.